Welcome back to my channel. ගොඩක් කාලෙකට පස්සේ ඔන්න මම travel vlog එකක් අරගෙන ආවා. thumbnail එකකින් ඔයාලා දැනටමත් දන්න ඇති අපි අද කොහෙද යන්නේ කියලා. අපි උදෙන්ම ගෙදරින් පිටත් වුණා. දැන් 9ට කිට්ටුයි. හැබැයි හොඳටම ඔව සැරයි. අපි ගෙදරින් එනකොට කාලා නෙවෙයි ආවේ. ඒ නිසා අපි ඉස්සෙල්ලම ගියා මොන හරි කාලා ඉන්න. අපි කාලා ඉක්මනටම පිටත් වෙන්න කියලා තමයි හිතුවේ. මොකද අපිට ගිහින් ගොඩක් දුර ඇවිදින්න තියෙන නිසා ඔව සැරවෙන්න කලින් යන්න කියලා තමයි අපි හිතුවේ. ඔන්න ඉතින් අපි අද ආවේ උමන්දාවට. අපි මෙතනට එනකොට උදේ 10ට වගේ ඇති. ඒ වෙනකොටත් හොඳටම ඔව සැරයි. ඔයා කලින් උමන්දාවේ ඇවිත් නැති කෙනෙක් නම් එන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට පොඩි දෙයක් කියන්නම්. අපි සාමාන්‍යයෙන් පන්සලකට යනකොට සරප්පු සපත්තු ගලවලා යන්නේ. හැබැයි අපිට මෙහිට යනකොට සරප්පු දාගෙන යන්න පුළුවන්. මොකද මෙහි ගොඩක් දුර ඇවිදින්න තියෙනවා. මෙහි රස්නේ අවසරත් එක්ක අපිට සරප්පු නැතුව ඒක ඇතුලේ ඇවිදින්න අමාරුයි. ඒ නිසා මේක ඇතුලේ සරප්පු සපත්තු දාගෙන ඇවිදින්න අවසර දීලා තියෙනවා. හැබැයි මේක ඇතුලේ තියෙන වන්දනා කරන තැන් වලට යනකොට ඔයා සරප්පු සපත්තු ගලවලා තමයි යන්න ඕනේ. අනිත් කාරණාව තමයි ඔයා යනකොට තොප්පියක් අරගෙන යන්න. වන්දනා කරන තැන් ඇරුණාම අනිත් තැන් වල ඔයාට තොප්පිය දාන්න පුළුවන්. ඔයා පුංචි බබෙක් වගේ අරගෙන යනවා නම් අනිවාර්යයෙන්ම කුඩයක් අරගෙන යන්න. මොකද මෙහි 9-10 වෙනකොට පුදුම අවසරක් තියෙන්නේ. අනිත් වැදගත්ම දේ තමයි වතුර බෝතලයක් අරගෙන යන්න. මොකද මෙහි මං කලින් කිව්වා වගේම මෙහි පුදුම රසණයක් තියෙන්නේ. අනික ගොඩක් දුර ඇවිදින්නත් තියෙන නිසා අපිට නිතරම වතුර තිබහ වෙනවා. ඉතින් වතුර බෝතලයක් අරගෙන යන්න අමතක කරන්න එපා. කොච්චර අවුස් ඇරවුණත් මේක හරිම ලස්සන තැනක්. අපිට බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් උමන්දාව කිව්වම ගොඩක් ප්‍රසිද්ධ එක එක જાති අලුත් දේශීය කෑම වර්ග වලටනේ. ඉතින් මේකේ තියෙනවා එයාලගේ ප්‍රොඩක්ට්ස් වල ස්ටෝල් එකක්. අපි ආවා ඔන්න ඒකට. මේකේ කීක වර්ගයේ බීම, සෝස් වර්ග, ෂැම්පෝ, හෙයා ඔයිල් වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් අපිත් අයිටම්ස් කීපයක් ගත්තා. මම ඒ ටික ගෙදර ගිහිල්ලා පෙන්නන්නම්. ඒ ස්ටෝල් එක පහු කරගෙන එනකොට මෙන්න මේ වගේ ඉන්ෆෝමේෂන් සෙන්ටර් එකක් තියෙනවා. ඔයා එන්නේ පළවෙනි පාරට නම් මෙතනට ගියාම ඔයාට උමන්දාව ගැන ඔක්කොම විස්තර දැනගන්න පුළුවන්. ඉන්ෆෝමේෂන් සෙන්ටර් එක ඉස්සරහම තියෙනවා මෙන්න මේ ස්ටෝල් එක. මේකේ එක එක ෆ්ලේවර්ස් ගොඩක් අයිස්ක්‍රීම්, යෝගට් වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මෙයාලගේ අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් විදිහට නිල් කටරළු, කොෆි, චාකෝල්, කොමඩු වගේ ගොඩක් ෆ්ලේවර්ස් තිබුණා. අපි ඉස්සෙල්ලම ගත්තේ නිල් කටරළු එකයි කොෆි එකයි. මේ නිල් පාට තියෙන නිල් කටරළු එක අනිත් එක කොෆි අයිස්ක්‍රීම් එක. මම ඉස්සෙල්ලම try කරේ කොෆි අයිස්ක්‍රීම් එක. මේකේ කොෆි ෆ්ලේවර් එක වගේම හොඳ ක්‍රීමි ෆ්ලේවර් එකක් තිබුණා. ඊළඟට මම try කරේ නිල් කටරළු අයිස්ක්‍රීම් එක. මේකේ එහෙම විශේෂ ෆ්ලේවර් එකක් තිබුණේ නැහැ. ඒක හැබැයි හොඳට එලකිරි රස නම් තිබුණා. ඊළඟට අපි try කරේ මෙයාලගේ යෝගට් ඩ්‍රින්ක් එක. අපි කඩෙන් ගන්න සාමාන්‍ය යෝගට් ඩ්‍රින්ක් එකකට වඩා හොඳ ක්‍රීමි ටික්නස් එකක් මේකේ තියෙනවා. ඒ වගේමයි මේකේ එක බොටල් එකක් බිව්වම මගේ නම් බඩ හොඳටම පිරුණා. මේක ගොඩක් පැණි රස නැහැ. හැබැයි හොඳට එලකිරි රසය තියෙනවා. ඉතින් මේ ස්ටෝල් එක පිටිපස්සේ මෙන්න මේ වගේ ලස්සන වීව් එකක් තියෙනවා. අපි අයිස්ක්‍රීම් කාලා හැම ඉවර වෙලා මෙතනට වෙලා ටිකක් වෙලා හිටියා. මොකද මෙතන ටිකක් හේවන ගතියක් තියෙන නිසා රසනෙත් අඩුයි. අපි ගමන පටන් ගත්තා විතරනේ. අපිට තව ගොඩාක් දේවල් බලන්න තියෙන නිසා අපි එතන ගොඩක් වෙලාවක් නම් හිටියේ නැහැ. ඒ වගේම තව වැදගත් දෙයක් තියෙනවා. මේක ඇතුලේ බස් එකක් තියෙනවා. ඔයාලට කැමති කෙනෙකුට ඒ බස් එකේ යන්නත් පුළුවන්. හැබැයි බස් එකේ යනවා නම් වටේට බලාගෙන විතරයි යන්න පුළුවන්. ඇතුලේ ඇවිදින්න බෑ. මොකද ඒක තැන් තැන් වල නතර කරන්නේ නැහැ. ඉතින් ඔයා හැමතැනම ඇවිදලා බලන්න කැමති කෙනෙක් නම් අපි වගේ පයින් යන්න පුළුවන්. උදේම අපි යන වෙලාවේ ගොඩක් සෙනග හිටියේ නැති වුණාට ටික ටික දවල් වෙන්න ගොඩක් ක්‍රවුඩ් එක වැඩි වුණා. ඒ වගේමයි තවම 11වත් වෙලා නැහැ. ඒ වුණාට මාරම අවුසරක් තමයි මෙහෙට තියෙන්නේ. මම සන් ක්‍රීම් එකක් ගාගෙන ආවෙත් නැහැ. මම ගෙදර විත් බලනකොට තමයි දැක්කේ මගේ අත් දෙක හොඳටම ටෑන් වෙලා තිබුණේ.
කොච්චර අවසරුණත් මෙහි හරිම ලස්සනයි. ඉතින් අපි බලන්න තියෙන දේවල් බලාගෙන ටික ටික ඉස්සරහටම ආවා. අපි එහෙම ඉස්සරහට ඇවිදගෙන එනකොට දැක්කා මෙහි ගොඩක් එළවලු වර්ග, පළතුරු වර්ග, ස්පයිසස් වගේ ගොඩාක් දේවල් මෙහි වගා කරලා තියෙනවා. මෙතන තියෙන්නේ කේක් ගැන ආධාර කරලා හදපු බුද්ධ ප්‍රතිමා. එතන බෝඩ් එකේ ගහලා තිබුණ විදිහට බුද්ධ ප්‍රතිමා දහසක් හදන්න තමයි යාළගේ බලාපොරොත්තුව. ඉතින් ඔයාලත් කැමති කෙනෙක් ඉන්නවා නම් මෙතනට ඩොනේට් කරන්න පුළුවන්. දැන් අපි මේක ඇතුලේ ගොඩක් ඇවිදලා ඉන්නේ. මේ වෙනකොට අපි දෙන්නට හොඳටම මහන්සි. මහන්සි කියන්නේ ඇත්තටම අවසරත් එක්ක තෙහෙට්ටුවක් තමයි අපිට තිබුණේ. හොඳටම වතුර තිබහකුත් තිබුණා. ඉතින් අපි එතකොට දැක්ක මෙන්න මේ කැන්ටින් එක. මේක එක පැත්තක කෑම ಜಾති තිබුණා, අනිත් පැත්තේ තිබුණා යෝගට්, අයිස්ක්‍රීම් වගේ දේවල්. ඉතින් අපි වතුර තිබහේ හිටපු නිසා මෙතනින් ගත්තා අයිස් කොෆි දෙකක්. මේකේ නම් එහෙම ලොකු ෆ්ලේවර් එකක් තිබුණේ නැහැ. සාමාන්‍ය අයිස් කොෆි එක වගේමයි. ඊට පස්සේ අපි ගත්තා පොප්සිකල් දෙකක්. මේකේ දම් පාට එක නිල් කටරළු, කළු පාට එක චාකෝල්. චාකෝල් අයිස්ක්‍රීම් එකක් try කරපු first time. ඉතින් එතනින් එහාට තව ඇවිදින තැන් වගේක් තිබුණා. හැබැයි අපි එතනින් එහාට ගියේ නැහැ. අපි ආපහු පිටත් වුණා. ඔන්න ඉතින් අපි දැන් ආපහු ගෙදර යන ගමන් මම ගෙදර ගිහිල්ලා මේ තිබුණ ස්ටෝල් එකකින් මම මොනවද ගත්තේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒ ස්ටෝල් එකේ ඇත්තටම එක එක જાති කෑම වර්ගෙම ගොඩක් තිබුණා. සමහර ඒවා නම් මම ඇත්තටම දැක්කේ ෆස්ට් ටයිම්. ගොඩක් දේවල් නම් ගත්තේ නැහැ අපි. try කරලා බලන්න දේවල් කීපයක් ගත්තා. මේ තියෙන්නේ මුරුංග කැඳ එක. මේක උනේ රුපියල් 190යි. මේකේ තියෙන පවුඩර් එකක්. මේක වතුරත් එක්ක මික්ස් කරලා තමයි හදන්න තියෙන්නේ. මට තාම නම් ඒක try කරලා බලන්න බැරි වුණා. ගොඩක් අය මුරුංග කන්න කැමති නැති වුණාට ඇත්තට මුරුංග කියන්නේ ගොඩක් පෝෂ්‍ය පදාර්ථ තියෙන දෙයක්. ඉතින් අනික මම ওই මුරුංග කැඳ කියන එක කලින් try කරලා තිබුණේ නැති නිසා මේක අරගත්තා. ඊළඟට මම ගත්තා මුරුංග කප් කේක් එකක්. මේකත් අලුත්ම දෙයක් නිසා මම try කරලා බලන්න හිතුවා. මේක උනේ රුපියල් 150ක් විතරයි. මේකේ පොඩි කප් කේක් 3ක් තමයි තිබුණේ. මේකට මම try කරලා බැලුවා. මේකේ ලොකු පැණි රසක් නැහැ. හැබැයි විශේෂ ෆ්ලේවර් එකක් කියලා කියන්නත් තිබුණ නැහැ. මේක ඔයාලත් කවුරු හරි try කරලා බලලා තියෙනවා නම් ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟට අපි ගත්තා ඩේට් බාර් එක. මේක උනේ රුපියල් 150යි. මේකෙත් පීසස් 3ක් තිබුණා. ඇත්තටම මේක ගත්තේ ලෂ්ට ඕන නිසා. එයා ආස වෙලා තමයි ගත්තේ. ඒකත් අවුලක් නැහැ, රසයි. ලොකු පැණි රසක් ඒකෙත් නැහැ. මේ වීඩියෝ එක බලන ඔයත් උමන්දාවේ ගිහින් එක එක කැම જાති try කරලා බලලා තියෙනවා නම් ඔයාලා try කරලා බලපු රසම කැම මොනවද කියලා මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක ආපහු උමන්දාව යනකොට අපිට වැදගත් වෙයි. ඒ වගේම අලුතෙන් උමන්දාව යන කෙනෙකුටත් ඒක වැදගත් වෙයි. ඊළඟට අපි තව ගත්තා පැණිකජු එක. ගොඩක් shops වල පැණිකජු කියලා තිබුණාට ඒක අරගෙන ඇවිල්ලා කඩලා බැලුවම මේකේ තියෙන්නේ පොප්කෝර්න් වගේ જાතියක්. මේකේ නම් බැලුමටම පේනවා හොඳට රටකජු දාලා තියෙනවා. ඒක වගේමයි මේක මාරම රසට තිබුණා. මම නම් ඒකට ඇත්තටම ආසයි. ඔයාලා try කරලා බලලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක උනේ රුපියල් 200ක් විතරයි. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මම try කරලා බලන්න කියලා අරගෙන ආවේ. මේ දේවල් ඔක්කොටම මට ගියා රුපියල් 1090ක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ උමන්දාව ගමන ඉවර වුණේ. මං හිතනවා අද vlog එකටත් ඔයාලා කැමති වෙයි කියලා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙමත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්.